හැමෝටම අරස ක්‍රියේෂන් වැඩසටහනේ සුන්දර රමණීය සිද්ධාස්ථානයකට තමයි අද ඇවිල්ලා තියෙන්නේ. ඒ කවුරුත් දන්න රගම වන්දනා භූමියට. එහෙනම් අපි වැඩසටහනේ ඉදිරි වීඩියෝ වලින් වැඳ පුදා ගන්න. ශ්‍රී ලංකාවේ කතරගම පිහිටි කතරගම දේවාලය ශ්‍රී ලංකාවේ හින්දු සහ බෞද්ධ සිද්ධස්ථාන සංකීර්ණයකි. ශ්‍රී ලංකාවේ පවතින පූජානගර කීපය අතරින් එකක් වන කතරගම සිද්ධස්ථානය ශ්‍රී ලාංකීය බෞද්ධයන් බහුතරයක් එහි යනවා. සුන්දර මැණික් ගංගාව මට මේ ගමන ආරම්භ කරලා තියෙන්නේ. අපි දැන් මේ සුන්දර මැණික් ගඟෙන් තව දේවාල පුදුමයට ඉදිරියට යනවා. දෙමළ හින්දු සහ මුස්ලිම් භක්තිකයන් සුළු ප්‍රමාණයක් සහ ස්වදේශීය වැඩි ජනතාව පොදු පූජා පවත්වනු ලබනවා. පූජස්ථාන කීපයකින් එකතු වන එහි කතරගම දෙවියන් නමින් හඳුන්වන ස්කන්ධ කුමරුන්ට පවත්වන පුද පූජා ඉතාමත් වැදගත් තැනක් ගන්නවා. පුරාතනයේ මෙම කතරගම කාචරගාම නමිනුත් හඳුන්වා තිබෙනවා. අපි මහපොදු බිමට ගමන් කරන්නේ මැණික් ගඟ හරහා අලුතෙන් සාදන ලද රන් ద్వාරය හරහායි. කතරගම සිද්ධස්ථානයට පිවිසීමට ප්‍රථම ඔබට දක්නට ලැබෙන්නේ පුරාණ ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයයි. එහි ඔබ දැන් දකින්නේ අභිනවයෙන් ඉදිකරන ලද දුටු ගැමුණු සෑයයි. මෙම විහාරස්ථානයේ විහාරාධිපති ධූරය කටයුතු කරන්නේ රුහුණු මහ ගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී සරණතිස්ස නාහිමිපාණන් වහන්සේ. ඔබ දැන් දකින්නේ අභිනවාරාම විහාරස්ථානයේ විෂ්ණු කතරගම දේවාල භූමියයි. ඉතින් දැන් අපි මහදේවල භූමියට ඇතුල් වෙන්න තමයි යන්නේ. අපි එන මහදේවල භූමියට ගිහිල්ලා ඒක ටික නරඹමු. චාරිත්‍රයක් තියෙනවා සාමාන්‍යයෙන් මහදේවාලයට පිවිසීමට ප්‍රථම චෛත්‍ය වන්දනා කරගන්න. ඉතින් අපි එන චෛත්‍ය රාජායන් වහන්සේ වන්දනා කිරීම සඳහා ඉස්සෙල්ලා ප්‍රථමව යනවා. අපි එන
චෛත්‍ය වන්දනා කළේ. ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍ය රාජයන් වහන්සේ වැඩ පුදා ගන්න තමයි යන්නේ. අපි එහෙනම් චෛත්‍ය රාජයන් වහන්සේ වැඩ පුදාගෙන මහා දේවාලේ වන්දනා කරන්න යනවා. ශ්‍රී ලංකාවේ කතරගම පිහිටි සොළොස් මස්ථානයට ඇත් ස්තූපයක් වන කිරිවෙහෙර පළමුවරට ඉදිකර ලද්දේ දේවානම්පියතිස්ස රජතුමාගේ සොහිරගෝන ක්‍රිස්තු වර්ෂ පළවනි සියවසේ රුහුණු රට රජ කළ මහානාග රජතුමා විසින් පසු කාලීනව විටින් විට ගරා වැටීම් වලින් පසුව අද දක්නට ලැබෙන මෙම වෙහෙර නැවත ස්ථාපනය කරන ලද්දේ වර්ෂ 1961 දී. මෙම ස්තූපය අඩි 95කින් උසකින් යුක්ත වන අතර අඩි 288ක වට ප්‍රමාණයකින් යුක්ත වෙනවා. ඔබ මේ දැන් දකින්නේ ස්තූපය අසල තිබෙන මහා සෙන් දේවාලයයි. කතරගම දේවතාවුන් වහන්සේ මහා සෙන් දෙවියන් ලෙසද හඳුන්වනු ලබනවා. වර්තමානයේදී කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ භාරකාරව තිබෙන්නේ අතිපූජ්‍ය ආචාර්ය කොබවක ධම්මින්න නායක ස්වාමින් වහන්සේට. ඔබ දැන් දකින්නේ කිරිවෙහෙර විහාරස්ථානයේ ධාතු මන්දිරයයි. ඔබ දැන් දකින්නේ මහා දේවාලය අසල තිබෙන පුරාණ කිරි විහාරය සහ ගණදෙවි කෝවිලයි. සිංහලෙන් ප්‍රසිද්ධ වන රුහුණු මහා කතරගම දේවාලය දෙමළෙන් ප්‍රසිද්ධ වෙන්නේ කතිරකම්ම මුරුකන් කෝවිල ලෙසයි. මෙම පූජනීය ස්ථානයේ පූජකයන් කපුරාල නමින් හඳුන්වන අතර ස්වදේශීය වැඩි ජනතාවගේ පරපුරෙන් පැවතෙන බව විශ්වාස කරනු ලබනවා. ඔබ දැන් මේ දකින්නේ මහා දේවාලයේ ඇතුළත දර්ශනයි. මෙම කතරගම දේවතාවුන් වහන්සේ දේව සේනාධිපති ලෙසත් යුද්ධයට අධිපති දෙවියන් ලෙසත් හඳුන්වනු ලබනවා. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි. අපි නැවත රසවත් වැඩසටහනකින් නැවත අපි හමු වෙමු.